හායි යාළුවනේ කොහොමද ඉතින් හොඳින් ඉන්නව නේද? මාත් හොඳින් ඉන්නවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අද ඔයාලව බලන්න කියලා ආවා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න වෙනද වගේ ආදරෙන් අදත් මතක් කරනවා. මේ දවස්වල හැමෝටම වැසනේ. ඉතින් මේ බලන්නකෝ මෙයාලා පොලිමට කොහෙද මේ බලාගෙන ඉන්නේ කියලා. මෙන්න මේ රිලව දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අදත් පුංචි වීඩියෝ එකක් තමයි ගෙනාවේ. දිග වීඩියෝ ගේන්න කියලා ගොඩාක් කට්ටිකිල්ලීම් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට දිග වීඩියෝ එකක් ගේන්න. මේකත් ඉතින් සාමාන්‍ය පොඩ්ඩක් වගේ දිග වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඔය බඩු වගේක් ගෙනාවා. මේ මොකද දැන් මම සති දෙකක් විතරම ටවුම ගියේ නැහැ. මේ පොල්ට යනොත් නැත්තම් සෙන්සුරාදට දැන් සති දෙකක්ම මං ගියේ නැහැ. මොකද වහින හින්දා හරි කම්මැලි යන්න. ඒ හින්දා බඩු ඔක්කොම වගේ ඉවරලා තමයි දැන් මේ ගෙදර තියෙන්නේ. ඒ හින්දා මම දැන් මේ හන්දියේ කඩෙන් ගිහිල්ලා බඩු ටිකක් අරගෙන ආවා. දැන්ට මේ ටවුමට යනකම් ওই දවස් දෙක තුනේ උයා ගන්න මේ එලෝල් ටිකක් එහෙම ගේන්න කියලා තමයි ගියේ. උනට එලෝල් නම් තිබ්බේ නැහැ කඩේ. ඉවර වෙලා කිව්වා. ඒ හින්දා මේ ලීසුයි කැරට් වගේක් එහෙම තිබ්බ මං ඒව අරන් ආවේ නැහැ. මං ඉතින් ওই අල වගේක් ගෙනාවා. ලුණු ගෙනාවා. බිත්තර වගේක් ගෙනාවා. පොල් තෙල් ටිකක් ගෙනාවා. ওই බනිස් වගේක් ගෙනාවා. අවසර තේ බොන්න. ආයි පොඩි සොසේජස් පැඩ් එකක් එහෙම ගෙනාවා. ওই ලුණු ටික ඉතින් ওই බඩු ටික මං ඔය දැන් තියන්න ඕන තැන්වල තියාගන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඔය ලුණු එක එහෙම ඔය කූඩේට දාගන්නම ඔය පේනෝනේ බනිස් එකට එකටම වක් කියන්න ආවේ. දුවලා දෙන්නට කලින් ඉතින් දුවලගේ තාත්තා තමයි. ඔය බලන්නකෝ දැන් ඔය බිත්තර ටිකක් දාගන්න. ඔය බිත්තර වල නම් එක බිත්තරයක් කැඩිලා මං ගේනකොට මම දැන් බිත්තර දාගන්නවා. මම බිත්තර දාන රැක් එකේ. ඕක මං ඔන්ලයින් තමයි ගෙන්න ගත්තේ. දැන් ගොඩක් දවස් ගෙන්නගෙන. ගොඩක් දවස් කියන්නේ අවුරුදු 2මාරක් විතර වෙනවා මං ඕක ගෙනල්ලා. හොඳයි ඒක. මේ හොඳට බිත්තර ටික මේ දාලි වෙල වහගන්න පුළුවන්. ෆ්‍රිජ් එකට උනත් දාගන්න පුළුවන්. මම ෆ්‍රිජ් එකේ නම් දාන්නේ නැහැ. ඔක ඔය විදිහට මේ පැත්තකින් තමයි අරන් තියාගන්නේ. වෙලාවකට ෆ්‍රිජ් එක ඉඩ තිබ්බොත් ෆ්‍රිජ් එකේ අයනකින් තියාගන්නවා. දැන් ওই පොල් තෙල් ටිකත් බෝතලයකට මම ඔයාලා දන්නවනේ මම පොල් තෙල් දාන බෝතලෙට මම දාගන්නවා. ඒකත් දාලි වෙල එකක් තියාගෙන අනිත් බඩු සේරම ටික තියන්න ඕන තැන් වලින් තියලා ඉවරලා රැට උයා ගන්න තමයි හදන්නේ. රැට උයා ගන්න මොනවද කියලා ඉතින් බලන්නකෝ. ඊට කලින් මේ තේ ඉල්ලනවා මෙයාලා ඉවරයක් නෑ දැන්. බනිස් එකක් දැක්කේ හින්දා දැන් ඉතින් මේ වෙලාවේ වහිනවා. ඉතින් මට හිතුණා තේ ටිකුත් හදලා දුන්නම් හොඳයි කියලා තේ ටිකත් හදලා දෙන්න හීටරෙත් ගහලා දැන් ඉතින් යන්නේ ওই සොසේජස් ටික මම උයා ගන්න ලෑස්ති කරගන්න තමයි. මට ගෙදර බඩු ගොඩ අඩුපාඩු තියෙනවා. ඒ වුණාට මං තියෙනේ වලින් තමයි ඔක සකස් කරගන්නේ. අනික මට ඔය චුට්ට බඩු ගේන එක හරියන්නේ නැහැ. මං අර මාසෙට එකපාර ගේනේ ඉඳ බඩු. ඒ හින්දා මේ මම ඉතින් ඔය දැන්ට උයා ගන්න පුළුවන් බඩු ටිකක් තමයි ගෙනාවේ. ලොකුවට විශේෂ දේවල් ටිකක් ගෙනාවේ නෑ. වෙනද වගේම අදත් කියනවා මාත් එක්ක මගේ වීඩියෝ බලන්න එකතු වෙලා නෙමෙයි නම් මාත් එක්ක එකතු වෙන්න මම ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. දැන් තේ ටිකත් හදලා ඉවරයි. ඒකත් බීලා ඉතින් රැට උයා ගමු එහෙනම්.
මං ඕක කපා ගන්නවා සොසේජස් කරල් ටික අර මේ ටිකක් දිග ඇත්තට හැඩයට වගේ තමයි කපා ගන්නේ. එක එකන ඉතින් එක එක විදියට සොසේජස් හදනවා. මම මේ හදන විදිය තමයි. ඒ වුණාට ඉතින් බඩු නම් අද ගොඩ අඩුපාඩු තියෙනවා මට ඕක හදාගත්තට. දැන් ලුණු ටික කපලා ලෑස්ති කරගන්න තමයි හදන්නේ. වැඩේ කියන්නේ මට ලුණු ගොඩ කපන්න බෑ. මගේ ඇස් දාන්න ගන්නවා. ඔයාලටත් එහෙමද කියලා කියන්න. මට ගොඩ ලුණු කපන්න බෑ. සමහර කට්ටිය නම් ගොඩ ලුණු කපනවා නේ. උනට මට නම් ලුණු ගෙඩියයි දෙකයි කපන්න පුළුවන්. ඊට පස්සේ නම් ඉතින් ඉන්නෙන් බෑ ඇස් දෙකේ කඳුළු ගලනවා. ඔයාලා බලනවා ඉතින් මම ඔය කටේ දාගෙන හපහප ඉන්න මොනවද කියලා හැමදාම ඔය අද නම් මේ තේක හදාගත්තනේ ඉතින් බනිස් එක කන ගමන් තේක බොන ගමන් තමයි ඔය වැඩේ කරගන්නේ එකයි ඔය. දැන් ඉතින් තෙල් ටිකක් මම දාගන්නවා. දාලා ඉවරලා ඒක පොඩ්ඩක් බැදෙන්න වගේ තියාගන්නවා රන්වන් පාට වෙනකන්. තියලා ඉවරලා තමයි ඒක මම තෙලෙන් හදාගන්නේ. ඊට පස්සේ ඉතින් උයන්නේ කැකිරි උයලා මේ සොසේජස් තමයි හදාගන්නේ මම. කැකිරි උයන වීඩියෝ එකක් නම් ඉතින් මම දාලා තියෙනවනේ මගේ වීඩියෝ එකක් කැකිරි උයන එකක් දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න මම ඒ විදිහට අදත් උයාගත්තේ ඒ විදිහට තමයි. කෑලි මිරිස් ටිකකුයි කහ කුඩුයි 3-5යි ගා මිරිස් ටිකක් එහෙම දාගන්න. මං කිව්වනේ අද මට ගොඩාක් අඩුපාඩුයි කියලා. මං ඉතින් අද ওই විදිහට තමයි ඔක හදාගන්නේ. බලන්නකො ඉතින් ඔයාලත් හදනවා ඇති මේ විදිහට. සමහර අය නම් මේ සොසේජස් එක විදිහට හදනවා. හරි රසට හදන්න පුළුවන් කෑම එකක් නේ. ගොඩ නම් කන්න එපා ඌව. මොකද පිළිකාකාරක දේවල්නේ. මං නම් ඌව හැමදාම කන කෙනෙක් නෙමෙයි. අපි පුළුවන් තරම් අපේ දරුවන්ට දෙන්න ඕන හොඳ ආහාර තමයි ගොඩාක් දුරට ගෙදරින් හදාගන්න දෙයක්. අනිවාර්යෙන් ඉතින් මැල්ලුමක් වගේ නම් ඉතින් හැමදාම දෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වුණාට ඉතින් දැන් ඉන්න පුංචි දරුවෝ ගොඩාක් අකමැති කෑමක්. ඒ වුණාට අපේ ගෙදරත් අපේ චූටි එක්කනා නම් මැල්ලුම් වර්ග කන්න ගොඩාක් ආසයි. ලොකු එක්කනා තමයි චුට්ටක් එහෙම මෙහෙම කරන්නේ. ඒ වුණාට අනිවාර්යෙන් ඉතින් මැල්ලුමක් එහෙම හැමදාම වගේ දෙන්න ඕනේ. මේ දවස්වල නම් ඉතින් තියෙනවා මුරුංග කොළ එහෙම හරියට ලස්සනට ගස්සලා දළු දාලා ආස හිතෙනවා. ඉතින් අනිවාර්යෙන් මැල්ලුමක් නම් හදන්නම හිතෙනවා ඒව දකිද්දි. වහින දවස් වලට නම් ඉතින් ගොඩාක් දුරට මැල්ලුම් වර්ග කන්නත් හොඳ නෑ. මොකද මේ ඉක්මනට මේ බබාලට එහෙම මේ අජීර්ණ වෙන්න බලනවා. ඒ හින්දා ඉතින් වහින දවස් වලට නම් ඉතින් කොළ චුට්ටක් මගාරින එක හොඳයි. මම අහලා තියෙන විදිහේ ඉතින් අනිත් අයගේ අදහස් කොහොමද දන්නේ. මම නම් ඉතින් අර මේ පැත්තේ ඉතින් කට්ටිය කියනවා වහින කාලට ඔය කොළ වර්ග ගොඩ කන්න හොඳ නෑ. හොඳ නෑ අර බඩේ අමාරුවෙම හැදෙනවා කියලා කියනවා. මේක මම කියන්නේ මටත් ඇහිලා තියෙන දෙයක් තමයි. ඉතින් ඔයාලගේ අදහසුත් මට දාගෙන යන්න. කැකිරි එකට ඕන කරනව ලෑස්ති කරගන්නවා. දැන් ඔය පොල් ටික ගාලි වල පොල් ටික බෙන්ඩර් කරගන්නවා.
මට කමෙන්ට් දානවා මේ හොරෝපතානේ අක්ක කෙනෙක්. ඒ අක්කා මට කියලා තිබ්බා මේ මම මල් හිටවන වීඩියෝ එකේ දැකලා මේ නංගි එන්න අපේ ගෙදර ගොඩාක් මල් තියෙනවා මං ඔයාට දෙන්නම් කියලා. අනේ යකේ ගොඩාක් ස්තුතියි ඔයාගේ වචනෙට. හැමදාම කියනවා වගේ ආදරණීය පිරිසක් හම්බෙලා තියෙනවා. හිතා ගන්නවත් බැරි මට ආදරය කරන. ඉතින් ඒ කට්ටියගේ වචන වලින් අදහස් වලින් මට හිතෙන්නේ කිසිම කුහකකමක් නැතුව මට ආදරණීය කමෙන්ට් එකක් දාන ගොඩ පිරිස ඉන්නවා. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම මං හිතුවත් නැති YouTube පවුලක් මට හම්බෙලා ඉන්නවා. ඒ කට්ටිය මං හිතනවා බලාපොරොත්තු වෙනවා මාත් එක්ක ඉස්සරහටත් මාත් එක්ක මේ විදියටම එකතු වෙලා ඉඳී කියලා. ඔය පේනවනේ ඇඳුම එක පැත්තක් මේ කළු වගේ වෙලා මොකද මේ අනේ මන් දන්නේ කොච්චර මේ අත් පිසෙන රෙදි තිබ්බත් ඔය දෙපැත්තට නම් අත යනවම තමයි. එහෙම යන කට්ටිය මට කමෙන්ට් එකක් දාගෙන යන් මටත් නම් ඔය වැඩේ වෙනවා ගොඩාක් දුරට. මගේ ගොඩ ගවුම් වල ඔය වගේ තියෙනවා. ඔය ගවුමේ ගොඩාක් පේනවා. දැන් ඉතින් වෙන්ද වගේම කැකිරි එකත් උයලි වෙලා තමයි මම ඔයාලට පෙන්නුවේ. වෙන්ද වගේම ඉතින් ඔය වලන් ටික හොද ගන්නවා. ඔය බලන්නකො මගේ කැකිරි එක ලස්සන පාටට තියෙන. ඒ වගේම රහම රහයි. ඔන්න මං අද රැට උයාගත්ත වෑංජන දෙක තමයි ඔය. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මාව අහගෙන හිටියේ මාව බලන් හිටියේ හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් දවසකින් හම් වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. බුදු සරණයි. පරිස්සමට ඉන්න.